අයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ මෘදුකාංග ලෝකයේ ඇත්තටම හරිම වැදගත් ඒත් සමහර විට ටිකක් විතර අතපසු වෙනවා කියලා හිතෙන කාරණාවක් ගැන. ඒ තමයි පරීක්ෂණ උපාය මාර්ග සහ සැලසුම්කරණය. ඔව්. අපේ අතේ තියෙනවා teststrategy&planning.pdf කියලා මූලාශ්‍රය. බලමු මේකෙන් මොනවද අපිට උකහා ගන්න පුරුවන්. සාර්ථක මෘදුකාංගයක් හදන්න මේ කියන උපාය මාර්ගය ඇත්තටම කොච්චර දුරට බලපානවද කියලා. හරියටම හරි. අපි මුලින්ම අල්ලගමු නේද මේ පරීක්ෂණ උපාය මාර්ගය කියන එක මොකක්ද කියලා. ඔව් ඒක හොඳයි. මේක නිකම්ම ડોකියුමන්ට් එකක් නෙමෙයිනේ. මේක අර මෘදුකාංගයක ගුණාත්මක භාවය තහවුරු කරන්න අපි යොදා ගන්න ඉහළ මට්ටමේ දැක්මක් මූලධර්ම ටිකක් වගේ දෙයක්. ඒ කියන්නේ රෝඩ් මැප් එකක් වගේ. වගේ. ඔව්. කොහොමද අපි ටෙස්ට් කරන්නේ මොනවද අපේ මේන් ඔබ්ජෙක්ටිව්ස් කියන එකට දෙන ගයිඩ් එකක්. එතකොට නිකම්ම මොනවද ටෙස්ට් කරන්න කියනවට වඩා එහා ගිය දෙයක්. නේද? නිමරෙම්බ. ඒ කියන්නේ මේකෙන් මඟ පෙන්වීම ලැබෙනවා වගේම අපේ වැඩේ එෆිෂන්සි එක වැඩි කරනවා. ඔව්. අනපේක්ෂිත රිස් එහෙම අඩු කරනවා. අන්තිමේදී ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එකත් සේව් වෙනවා කියන එකනේ. හරියටම. ඉතින් මේ උපාය මාර්ගයක් හදද්දී ඒකේ තියෙන උන ප්‍රධාන කම්පොනන්ට්ස් මොනවද? අර ප්ලෑනින් ප්‍රොසෙස් එක ගැන මොනවද මූලාශ්‍රයන් කියන්නේ? හරි. ප්‍රධාන සංරචක කීපයක් තියෙනවා. එකක් තමයි අර ටෙස්ට් ස්කෝප් කියන එක. සීමාවන් ටික. හරියටම මොනවද ටෙස්ට් කරන්නේ මොනවද අතාරින්නේ කියලා පැහැදිලිව බවුන්ඩරි එකක් දාගන්න එක. ඊළඟට ටෙස්ටිං අප්‍රෝච්. ඒ කිව්වේ? අපි මේකට අප්‍රෝච් කරන්නේ කොහොමද? මැනුවල්ද ඕටෝමේටඩ්ද නැත්නම් දෙකම මික්ස් කරලාද වදිය දේවල්. හරි. ඊට පස්සේ හරියටම ගැලපෙන ටෙස්ටිං ටෙක්නික්ස් මොනවද කියලා තෝරගන්න එකත් හරි වැදගත්. අර ප්ලෑනින් ප්‍රොසෙස් එක ගැන එවුවනේ ඒක පටන් ගන්නේ රික්වයර්මන්ට්ස් ටික හරියට අල්ලගන්න එකෙන්. රික්වයර්මන්ට් ගැදරින් වලින්. ඔව්. ඊට පස්සේ ඒ අනුව පැහැදිලි ටෙස්ට් ඔබ්ජෙක්ටිව්ස් හදාගන්නවා. ඊළඟට තමයි ටෙස්ට් සිනාරියෝස් හඳුනගෙන ඒවා ප්‍රයොරිටයිස් කරන්න. හරි. එතකොට මේ හැමදේම අර ප්‍රොජෙක්ට් එකේ ලොකු පින්තූරයත් එක්ක යලයින් වෙන්නත් ඕනේ නේද? අනිවාර්යයෙන්ම. ඒක හරිම ක්‍රිටිකල්. මට හිතෙනවා සමහර වෙලාවට ඕක ප්‍රැක්ටිස් එකේදී ටිකක් අමාරු ඇති කියලාත්. ඒ වගේම තමයි අර ටෙස්ට් කවරේජ් සහ ට්‍රේසබිලිටි කියන කාරණා දෙක. වචන ටික විතරක් ඇහුණට මේව ඇත්තටම කොච්චර බලපානවද වැඩේට? ඊටාම තීරණාත්මකයි. කවරේජ් කියන්නේ සරලම කිව්වොත් අපි software එකේ කොච්චර කොටසක් ටෙස්ට් කළාද කියන එක මනින එකනේ. ඔව්. ෆන්ක්ෂනල්, ස්ට්‍රක්චරල් වගේ විවිධ ඇන්ගල්ස් වලින් බලන්න ඕන. හැබැයි නිකම්ම percentage එකක් විතරක් බැලුවම මදි. ඒක ඇත්ත. වැදගත්ම ෆීචර්ස් හරියට කවර් වෙලාද කියන එකයි බලන්න ඕන. අනිත් එක traceability කියන්නේ. ඔව්. හැම ටෙස්ට් කේස් එකක්ම මොන රික්වයර්මන්ට් එකකටද අදාළ වෙන්නේ කියලා ලින්ක් එකක් තියාගන්න එක. මේකෙන් තමයි අපි දන්නේ අපි අතරමං වෙලාද නැත්නම් හරියට ට්‍රැක් එකේ යනවද කියලා. රික්වයර්මන්ට්ස් වෙනස් වෙනකොටත් ඉම්පැක්ට් එක ඉක්මනට හොයාගන්න පුළුවන්. ඒක නම් හරිම වැදගත්. නැත්නම් රික්වයර්මන්ට් එකක් චේන්ජ් වුණොත් අදාළ ටෙස්ට්ස් මොනවද හොයන්න ගියොත් එපා වෙනවා. හරි. එතකොට මේ ටෙස්ට්ස් රන් කරන්න ඕනේ එන්වයරන්මන්ට් එක ගැනයි ඒකට ඕනේ ඩේටා ගැනයි කතා කරමුද? මූලාශ්‍රය මොනවද කියන්නේ? විශේෂයෙන් අර ඩේටා ප්‍රයිවසි වගේ දේවල් ගැන. ටෙස්ට් එන්වයරන්මන්ට් එක ඒක හරියට ලැබ් එකක් වගේ වෙන්න ඕන. කන්සිස්ටන්ට් සහ රිලයබල්. නැත්නම් අපි හොයාගන්න බග්ස් ඇත්තටම බග්ස්ද එන්වයරන්මන්ට් එකේ අවුලක්ද කියලා හොයන්න බෑනේ. හරි. ඩේටා මැනේජ්මන්ට් නම් ඊටත් වඩා ටිකක් ට්‍රිකි. විශේෂයෙන්ම සෙන්සිටිව් ඩේටා යූස් කරනකොට. කස්ටමර් ඩේටා වගේ. අන්න ඒ වගේ. මූලාශ්‍රය කතා කරනවා ඩේටා මාස්කින්, ඇනොනයිසේෂන්, එන්ක්‍රිප්ෂන්, ඇක්සස් කන්ට්‍රෝල්ස් වගේ ටෙක්නික්ස් ගැන. ඩේටා එක ආරක්ෂා කරන්න. ඔව්. ප්‍රයිවසි ඇන්ඩ් සිකියුරිටි තහවුරු කරන්න. ඒ වගේම ටෙස්ට් වලට ගන්න ඩේටා එක ඇකියුරේට් වෙන්නත් ඕන. ඒ කියන්නේ ඩේටා ඉන්ටෙග්‍රිටි එක මේන්ටේන් කරන එකත් හරිම ඉම්පෝටන්ට්. නැත්නම් වැරදි ඩේටා වලින් වැරදි රිසල්ට්ස් එන්න පුරවන්නේ. ඒක පැහැදිලි. අපි දැන් යමු මේ මුළු ප්‍රොසෙස් එකම සාර්ථක කරගන්න ඕනේ අනිත් ෆැක්ටර්ස් වලට රිසෝසස්, රිස්ක් සහ මේ ඔක්කොම මොනිටර් කරන එක. සමහර වෙලාවට මේ ටික තමයි නේද වැඩිපුරම අතපසු වෙන්නේ. වෙන්න පුළුවන්. අර රිස්ක් බේස්ඩ් ටෙස්ටිං කියන එක ප්‍රැක්ටිස් එකේදී කොහොමද හරියද කරන්නේ? රිසෝසස් ඒ කියන්නේ මිනිස්සු, ටූල්ස්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඒවා හරියට ප්ලෑන් කරලා රියලිස්ටික් ෂෙඩියුල් එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. නැත්තම් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට ක්වොලිටි එක බහිනෝ. අර රිස්ක් බේස්ඩ් ටෙස්ටිං කියන්නේ software එකේ වැඩිපුරම ප්‍රශ්න එන්න පුළුවන් තැන්. critical areas. එහෙම නැත්නම් ප්‍රශ්නයක් આવොත් ලොකුම ඉම්පැක්ට් එක වෙන තැන් මොනවද කියලා කලින්ම අයිඩෙන්ටිෆයි කරලා ඒවට ප්‍රයොරිටි දීලා ටෙස්ට් කරන එක. උදාහරණයක් විදියට හිතන්නකෝ e-commerce site එකක්. ඒකේ payment gateway එක, user login එක වගේ තැන්වලක වැඩිපුර ફોකස් කරනවා. හරි. මූලාශ්‍රයත් කියනවා
මේ රිස්ක් අඳුරගත්තම විතරක් මදි. ඒවා අඩු කරන්න මිටිගේෂන් ස්ට්‍රැටජිස් දාන්නත් ඕන කියලා. ඔව්. ඒ වගේම තමයි මේ මුළු process එකම continuously monitor කරලා, test progress එක track කරලා, meaningful reports හදලා. ෆීඩ්බැක් එක අරගෙන. ඔව් feedback වල කනවා adapt වෙන එක. ඒ කියන්නේ අපේ plans උනත් adjust කරන්න ලෑස්ති වෙන්න ඕන. එහෙනම් මේ කතා කරපු ඔක්කොම වගේම පේනවා මේ මූලාශ්‍රය කියන විදිහේද හොඳට හිතලා බලලා හදපු ටෙස්ට් ස්ට්‍රැටජි එකකුයි ප්ලෑන් එකකුයි කියන්නේ නිකම්ම ස්ටෙප් එකක් නෙමෙයි. නෑ නෑ. ඒක project එකක සාර්ථකත්වයේද කොඳු නාරටිය වගේ. නේද? efficiency, quality, risk management මේ හැම දෙයකම. අනිවාර්යයෙන්ම. ඒක හරියට අත්තිවාරමක් වගේ. ඒක ශක්තිමත් නම් උඩින් හදන software එකත් stable වෙනවා, reliable වෙනවා. හරි. අවසාන වශයෙන් අපි අහන අයට පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු. මේ ටෙක්නොලොජි එක හරිම වේගෙන් වෙනස් වෙනවනේ. ඔව්. එතකොට අද අපි කතා කරපු මේ ටෙස්ට් ස්ට්‍රැටජිස් ප්ලෑන්ස් එම කොච්චර ෆ්ලෙක්සිබල් වෙන්න ඕනද? කොච්චර ඉක්මනට මේ වෙනස්කම් වලට ඇඩැප්ට් වෙන්න ඕනද? ඒක හොඳ ප්‍රශ්නයක්. අනාගතයේදී විශේෂයෙන්ම ටෙස්ට් ඔටෝමේෂන් එහෙම තවත් ඉම්ප්‍රූව් වෙද්දී මේ ප්ලෑනින් process එකට ඒකින් මොන වගේ ඉම්පැක්ට් එකක් එයිද? ඒකත් හිතන්න වටින දෙයක් නේද?